හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න. පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิเมติสารณสหิตวูปัญจศีลสมาทานยมาร์กปัลนิวังปินิสมเหตุเอวาวาสนาเววาසාදු කියන්න තැන්පත් කළ මල් පහන් සුවඳ දුම් සහිත සියලු පුද පූජා තුන්ලොවක් සැනසූ ලෞතර බුදු පියාණන් වහන්සේට සන්ධ්‍යා යාමේ උතුම් සම්බුද්ධ පූජාවක් වශයෙන් පූජා කරමු පූජා වේවා කියන හැඟීමෙන් හැම දිනාම මාත් සමගම එකට ගාථා කියමින් බුද්ධ පූජාව පූජා කරමු වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධ පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහංගන් පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුහේ සුගන්ධං සීතලං කප්පං පසන්න මధుර පානීය මේතං
භගවා පතිගන්හාතු මුත්තමං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා කායේන වාචා චිත්තේන පමාදේන අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්ඡයං කමමේ සං සුපටිපන්න අනුත්තර සාදු 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 සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයන්ත නන්දති බියෝ නන්දති සුග්ගතින් ගතෝති ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත ගුණබර පින්වතුනි සැඳෑ අරණ වැඩිහිටි නිවාසයේ අද දවසේ විශේෂ පින්කමක් සිදු කරන ගමම්ම ගොඩක් දුර බැහැර ඉඳලා දෙල්ලව ප්‍රදේශයේ ඉඳලා මේ ඇත්තෝ පැමිණිලා මේ අම්මල තාත්තලත් එක්ක එකතු වෙලා මේ ටික වෙලාව සතුටෙන් සොම්නසින් ප්‍රීතියෙන් ගත කරන ගමම්ම ඔබට පුංචි සංග්‍රහයක් ආහාර වේලක් ලබා දීමේ සමාරම්භක අවස්ථාව විදියට ටික වෙලාවක් ධර්ම දේශනාවක් පවත්වීමට අදහස් කරලා තිබෙනවා. ඒක හරි වටිනවා. වෙනද නම් මේ වෙනකොට සමහර විට කෑම අරගෙන වෙන්නත් ඇති. මං ආපු ගමනුත් ඇහුවා අද ටිකක් ප්‍රමාද වුණා අපි. කොහොමද කියලා කමක් නැහැ, ගැටලුවක් නැහැ. ටික වෙලාවක් ඒ පින්කම කරන්න ධර්ම දේශනාව පවත්වන්න කියලා අපිට සිහිපත් කළා මේ ස්ථානෙන්. ඉතින් අපිටත් හරි සතුටුයි මේ ස්ථානයට පැමිණීමත් එක්කම. විශේෂයෙන්ම මුලින්ම පිං දෙනවා අපිට ධර්ම දේශනාවට ආරාධනා කිරීම පිළිබඳව සුනේත්‍රා මහත්මිය තමයි අපිට මේ ගැන සිහිපත් කළේ. ඉතින් පින්කමේ ප්‍රධාන දායකත්වය ගන්නේ සුනිල් මහත්මයා, ජයන්ති මහත්මිය ඇතුළු බොහෝ පිරිසක් එකතු වෙලයි මේ පින්කම කරන්නේ. ඉතින් ජීවත් වෙන කාලය තුල අපි හැමෝම විසින් ඉඩ ලැබෙන හැම වෙලේම පිනක් දහමක් කර ගැනීම සසර ජීවිතයට හරි වටිනවා. එහෙම නැත්නම් නිකම්ම කෑම ටිකක් දීලා යනවට වැඩිය මේ පින්කම ධර්මානුකූලව සිද්ධ කිරීමත් ඒ වගේම මේ ඇත්තන්ටත් ඒ පින්කමේ කොටස්කාරයෝ බවට පත්වීමටත් මේක හොඳ අවස්ථාවක්. දැන් අපි හැමෝම පන්සිල් සමාදන් වුණා. තෙරුවන් වන්දනා කළා. මල් පහන් සුවඳ දුම් ආදිය පූජා කළා. මේ ඔක්කොම පින්කම්. ඊට අමතරව ලෝකේ තියෙන වටිනාම දාණය, ඒක තමයි ධර්ම දාණය කියලා කියන්නේ.
අන්න ඒ ධර්ම දානයේ කොටස්කාරයෝ බවට ඔබටත් මටත් පත්වීමේ හැකියාව මේ වෙලාවේ ලැබිලා තියෙනවා. මේ පින්කමේ මටත් පින් සිද්ධ වෙනවා ඔබට ධර්ම කරුණු කිහිපයක් පැහැදිලි කරලා දීම. ඒ වගේම පින්කම සංවිධානය කරපු සුනිල් මහත්මයා ඇතුළු ඒ හැමෝටමත් මේකේ ආශිර්වාදය ආනිසංස බෙදිලා යන ගමම්ම මේ ස්ථානයේ වාසය කරන මේ අම්මලා තාත්තලා හැමෝටම පින් කරගන්න හොඳම හොඳ අවස්ථාවක්. ස්ථානයට ආවම් පේනවා ගොඩාක් ඉඩකඩ තියෙනවා. හරි නිදහසේ නිස්කලංකව ජීවිතයේ සැඳෑ සමය ගත කරන්න මේ ඇත්තන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. මම ඔය මුලින් දේශනා කරපු ගාතාවත් මම ඉක්මනින් වචනත් කෙටි කරලා දේශනා කළේ මේ වෙලාව විතර කරගන්න ඕන නිසා. ඉද නන්දති මෙලොව සතුටු වීම, පෙච්ච නන්දති පරලොව සතුටු වීම. කත පුඤ්ඤෝ පින් කරපු කෙනා උභයත්ත නන්දති මෙලොවත් පරලොවත් දෙලොවම සතුටු වෙනවලු. දැන් අපි හැමෝගෙම ජීවිතේ තියෙනව එක එක අරමුණු බලාපොරොත්තු. සමහර අය වැඩපල කරලා උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරලා ගෙවල් වලට යද්දි හරි මහන්සි වෙහෙසයි. ඊට පස්සේ මොනවා හරි දෙයක් කාලා බීලා නිදා ගන්නවා ඊළඟ දවසෙත් එහෙමයි. ඉතින් මේක තමයි ජීවිතය. ඔය අතරේ ගමන් බිමන් යදෙනවා මල ගෙවල් මගුල් ගෙවල් පින්කම් ගමන් බිමන් විවිධාකාර වැඩ අතරේ තමයි අපි විවිධ ප්‍රශ්න ගැටලු මැද තමයි හැම දවසක්ම ගත කරන්නේ. එහෙම ගත කරගෙන යනකොට ජීවිතයේ සතුටක්, සොම්නසක්, සැනසීමක්, ප්‍රීතියක් දැනෙන වැඩක් කළාම ඒක හැමදාම මතක් කර කර සතුටු වෙන්න පුළුවන්. ගොඩක් ඇත්තන්ට හැම දෙයක්ම තියෙනවා සතුට කියන එක නැහැ. මානසික නිදහසක් නැහැ. සහනයක් නැහැ. දැන් මෙතන ඉන්න අම්මලා තාත්තලා සතුටු වෙන්න ඕන ඇත්තටම තමන්ගේ ජීවිතයේ සැඳෑ සමය හරි නිස්කලංකව ගත කරන්න හොඳම හොඳ තැනක් අපිට ලැබිලා තියෙනවා. කොයි වෙලේවත් සමහර විට මෙතන ඇති දරුවෝ ඉන්න අම්මලා තාත්තලා නෑදෑයෝ අසල්වාසීන් බොහෝ පිරිසක් පිරිවරාගෙන හිටපු අය හොඳ රැකියාවල් කරපු අය මෙතන ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් ඒ හැමෝම කල්පනාවට ගන්න ඕන අපේ ජීවිතේ අපිට ලැබිච්ච හොඳ අවස්ථාවක් මේක. දවස ආරම්භ කරපු වෙලාවේ ඉඳලා රෑ නින්දට යනකම් ඇඳට යනකම් පැදුරට යනකම් ඔබ කල්පනා කරන්න අද දවස මං කොහොමද ගත කළේ? කොයි වෙලේවත් තවත් කෙනෙක් ගැන හිතලා ද්වේෂයක්, වෛරයක්, කේන්තියක් හිතට දාගන්න එපා, හිතේ ඇති කරගන්න එපා. හැම දවසක්ම හැම තප්පරයක්ම හැම මොහොතක්ම සතුටෙන් සැනසීමෙන් ගත කරන්න. මොකද හේතුව ලෝකේ තියෙනවා පින්වතුනි අටලෝ දහම කියලා වර්ග 8ක්. ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක. මේ ලෝකේ කවුරුවත් නැහැ ලාභ විතරක් ලැබපු කෙනෙක්. අලාභ විතරක් ලැබපු කෙනෙක් කවුරුවත් නැහැ. ඒ වගේම ප්‍රශංසා විතරක් ලැබෙන අය නැහැ. නිന്ദා, අපහාස මැද තමයි අපි හැමෝගෙම ජීවිත ගත වෙන්නේ. එනිසා ජීවිතයට ප්‍රශ්න ගැටලු වෙන හැම වෙලේම කල්පනාවට ගන්න. බුද්ධ ශාසනයේ හිටපු සමහර රහතන් වහන්සේලාට කොච්චර මිනිස්සු දොස් කිව්වද? රහතන් වහන්සේලාට විතරක් නෙවෙයි ලෞතුරා බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේට සමහර ගෙවල් වල මිනිස්සු දොරවල් වහගත්තා පිණ්ඩපාතේ වඩිද්දි. ඔබ අහලා ඇති එක වස් කාලයක් ගත කරද්දී බුදුහාඳුරන්ට ඒ මාස 3ම දානි විදියට ලැබුණේ අස්වැයන්ට දෙන යව කියලා දාන්නේ වර්ගයක්. ඒව තඹ ආනන්ද හාමුදුර ඇතුළු භික්ෂූන් වහන්සේලා මාස 3ක් බුදුහාඳුරන්ට අප උපස්ථාන කළේ ඒ එකම ආහාර වර්ගින්. ඉතින් සංසාරේ සැරිසරනකොට අපිට විවිධ කරදර, බාධා, පීඩා මේව ඇති වෙනවා. අපි හැමෝම කල්පනාවට ගන්න ඕන යථාලාභ සන්තුෂ්ටි. ඒ කියන්නේ ලද පමණින් සතුටු වීම. ඔබ දන්නවද මේ ලෝකේ සමහර දරුවෝ ඉන්නව උපතින්ම S2 පේන්නේ නැහැ. උපතින්ම කන් දෙක ඇහෙන්නේ නැහැ. ඉපදුණු දවසේ ඉඳලා ඇවිද ගන්න බෑ. මේ ලෝකේ තියෙන ගහක, කොළක, මලක, ගෙඩියක සුවඳක් විඳින්න බැරි. ඒවයි වර්ණයක් දකින්න බැරි. ප්‍රදේශයට එළියට පහළියට බැහැලා ඇවිද ගන්න බැරි දරුවෝ උපතේ ඉඳලා විපත දක්වාම මේ ලෝකේ ජීවත් වෙනවා. ඉතින් එහෙම අය අතර අපි දෙපයින් නැගී සිටින්න වාසනාවන්තයෝ වුණා.
එහෙම ජීවත් වෙන අපිට වරින් වර විවිධ ප්‍රශ්න, ගැටලු, තර්ජන, ගර්ජන මේව මැදින් තමයි ජීවිතය ගත කරන්න වෙන්නේ. මේක හරියට අපි හැමෝම එකතු වෙලා එක්තරා බස් රථයක ගමන් කරනවා වගේ වැඩක්. දවසක් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරලා ටික දවසක් ගත වෙද්දී ආනන්ද හාමුදුරන්ට හරීම දුකයි දැන්. ඇයි සංසාරයක් දෙන්නම එකට තමයි සැරිසරාගෙන ආවේ. එහෙම ආපු ආනන්ද හාමුදුරු කල්පනා කරනවා අනේ තව ටික දවසකින් තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවනේ. මම තනි වෙනවා. මට ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණාම මෙච්චර කාලයකට උන්වහන්සේගේ ළඟට ගිහිල්ලා තමයි ඒ සියල්ල විසඳගත්තේ. දැන් තව ටික දවසකින් පිරිනිවන් පෑවම මම අහන ප්‍රශ්න වලට මට දැනෙන දුකට වේදනාවට කවුද ඒවට පිළිතුරු සපයන්නේ? මෙහෙම දුක් වෙච්ච ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ රහත් වෙලා නැහැ වෙනකොට. හරි පීඩාවෙන් දුක් මුසු මුහුණින් පැත්තකට වෙලා බලාගෙන ඉන්නකොට බුදුහාඳුරු ආනන්ද හාමුදුරන්ට කතා කළා. ආනන්ද මෙහෙ එන්න. ළඟට කතා කරපු ආනන්ද හාමුදුරන්ට බුදුහාඳුරු ධර්ම කරුණු පැහැදිලි කළා. ඒ ධර්ම කරුණු කිහිපයක් කවියට නගලා තියෙනවා. මම එක කවියක් විතරක් කියන්නම්. පිංපව් දෙකයි එනකොට අරගෙන එන්නේ ලෝකය කියන අම්බල මෙහි නවතින්නේ මෙහි හැමදාම ඉන්නට නැහැ ඉඩ දෙන්නේ කුමටද ආනන්ද ඒ ගැන වැළපෙන්නේ. බලන්නකෝ අපේ ජීවිතේට කොච්චර මේක අදාළද කියලා. මේ ලෝකෙට එන අපි හැමෝම කරුණු දෙකක් අරගෙන එනවලු. පිංපව් දෙකයි එනකොට අරගෙන එන්නේ. ඇඳුමක්වත් නැතුව මේ ලෝකෙට ආපු අපි පිංපව් දෙකත් හිස මතින් දරාගෙනයි මේ ලෝකෙ උපත ලැබුවේ. ලෝකය කියන අම්බලමෙහි නවතින්නේ. මේ ලෝකය කියන්නේ හරියට අම්බලමක් වගේ. අම්බලම කියන්නේ මොකක්ද? ගමන් බිමන් යන අයට ටික වෙලාවක් විවේක ගන්න ගමන් විඩාව නිවා ගන්න තියෙන පුංචි නවාතැන්පලක්. එතන හැමදාම ඉන්න බෑ. ලෝකය කියන අම්බලමෙහි නවතින්නේ. මෙහි හැමදාම ඉන්නට නැහැ ඉඩ දෙන්නේ. හැමදාම මේ අම්බලමේ අපිට ඉන්න බෑ. ඒකේ අපේ පාළුව කාන්සිය වෙහෙස පීඩාව නිවුණු ගමම්ම අපි අම්බලමෙන් බැහැලා යන්න ඕන. ඇයි බැහැලා යන්නේ? ඒ අම්බලමට තව පිරිසක් එනවා. හරියට අද කාලේ හැටියට ගත්තොත් බස් වෝල්ට් එකක් වගේ. බස් එක ආපු ගමන් අපිට ඒ බස් එකට ගොඩ වෙන්න වෙනවා. බස් එක එනකන් පුංචි වෙලාවක් විතරයි අපි ওই අම්බලමේ නතර වෙලා ඉන්නේ. හරියට මේ ලෝකෙ උපත ලැබපු අපි හැමෝම එහෙමයි. ඒ නවාතැන්පලේ දැන් නතර වෙලා ඉන්නවා. දැන් මං ගණන් කළා මෙතන 30 ගාණක් 40 ගාණක් විතර ඉන්නවා කියලා හිතන්නකෝ. අපි හැමෝම ඔන්න ඔය නවාතැන්පලේ පුංචි නවාතැන්පලේ දැන් නතර වෙලා. මේ නවාතැන්පලේ ඉන්නකොට අපි අඳුරන්නේ නැති අය අපිත් සමගම එකට එකතු වෙනවා. දුර ගමන් යන අයත් මේ නවාතැන්පලට එනවා. ඉක්මනින් නවාතැන්පලෙන් බැහැර වෙන සමහර ඇත්තෝ එනවා. සමහර අය අපි ඉඳිද්දි යාලා බැහැර වෙලා යනවා. අපිට පස්සේ ආපු අය අපිට කලින් යන වෙලාවල් තියෙනවා. අපිට පස්සේ ආපු අය තවත් පහු වෙලා අපෙනුත් පස්සේ එන වෙලාවල් තියෙනවා. මේ ලෝකෙත් එහෙමයි පින්වතුනි. දැන් මෙතන ඉන්න සමහර අම්මලගේ සමහර තාත්තලගේ එක පන්තියේ ඉගෙන ගන්නපු සමහර යාළුවෝ දැන් මිය ගිහිල්ලානේ. සමහර යාළුවෝ දැන් මිය ගිහිල්ලා. සමහර යාළුවෝ ඔබේ පාසලේ 10 වසරෙන් 11 වසරෙන් විතර ඔබට මග ඇරුණට පස්සේ කවදාවත් ආයි මුණ ගැහිලා නැහැ. කොහේ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. සමහර අය රටෙත් නැහැ. මේ සමහර අය මිය ගිහිල්ලා අවුරුදු ගාණක් වෙනවා. අපි සමග එකට වාඩි වෙලා එක ඩෙස් එකේ එක පුටුවේ වාඩි වෙලා හිටපු අය, එක පැන්සල දෙකට කඩාගෙන බෙදාගෙන ලියපු කියපු අය, එක බත් එක බෙදාගෙන කාපු යාළුවෝ සමහර අය වෙනම ලෝකයකට ගිහිල්ල ඉවරයි. සංසාරේ කවදාවත් මුණ නොගැහෙන විදියට සමහර අය අපෙන් ගිලිහිලා යනවා, බැහැර වෙලා යනවා. එනිසා පින්වතුනි අපෙන් ගිලිහෙන පුංචි දෙයක් ගැනවත් හිත පසුතැවෙන්න යන්න එපා. අපි කවදා හරි දවසක තනි වෙනවමයි. එනිසා අපි වටේ ඉන්න හැමෝම එක්කෝ අපි දමල යනවා,
නැත්තම් අපි දිද්දි එයාලා මේ ලෝකෙන් බැහැර වෙලා යනවා. තව අවුරුදු 100කින් අරගෙන බැලුවොත් මේ ලෝකේ අපි අඳුරන කිසිම කෙනෙක් ජීවතුන් අතර නැහැ. අවුරුදු 100කින් අපි නැවත ඉපදිලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපේ ගෙවල් දොරවල් හෙව්වොත් මේ ගෙවල් දොරවල් වල වෙන අය පදිංචි වෙලා. අපේ ඉඩකඩම් වෙන අය භුක්ති විඳිනවා. අපේ යාන වාහන තිබුණු තැනක්වත් නැහැ. ඒ නිසා අපෙන් ගිලිහෙන පුංචි දෙයක් ගැනවත් හිත දුක් වෙන්න යන්න එපා. හැම දවසක්ම සතුටෙන්, සැනසෙල්ලෙන්, සොම්නසින්, ප්‍රීතියෙන් හැමෝම එක්ක එකමුතුව සුහදව ගත කරන්න. දැන් ඔහොම ගත කරනකොට හිතට කේන්තිය, වෛරය එන වෙලාවල් ඇති. සමහර විට ගෙදර ඉන්න අය මතක් වෙලා, නෑදෑයෝ මතක් වෙලා, අපි එයාලට කළේ කොහොමද, එයාලා මට සැලකුවේ කොහොමද, ඒ මොනවත් හිතන්න එපා. ඒ කිසි දෙයක් ගැන හිතන්න එපා. ඔබ හිතන්න අපේ ජීවිතේ ගත වෙන හොඳම කාලේ මේ ගත වෙන්නේ. හරි නිදහසේ. දැන් බලන්නකෝ මේ ගෙවල් වල ඉන්න අයගෙන් අහලා බලන්න ගෙවල් වල කොච්චර ප්‍රශ්න තියෙනවද කියලා. නේ? දරුවන්ගේ ප්‍රශ්න ඉවර වුණාට පස්සේ ගෙදර ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. දැන් සමහර අම්මලා තාත්තලා හිතන් ඉන්නෝ දරුවෝ ඉතින් ඉගෙනගෙන විවාහ වෙලා රැකියාවක් කරාම ප්‍රශ්න ටික ඉවරයි කියලා. එහෙම ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ එයාලගේ දරුවන්ගේ දරුවෝ බලා ගන්න වෙනවා. නේ? එයාලා බලා ගන්න ගමන් ඒ දරුවෝ උස්මහත් වෙන්න ඕන. ඔයා සීඩ කඩම් ප්‍රශ්න, ලෙඩ රෝග හැදෙනවා. ලෙඩ රෝග හැදුනන් සමහර අය ගෙදරින් බැහැර කරනවා, පිළිකුල් කරනවා. ඉතින් ඔබට ඒ කිසි ගැටලුවක් නැහැ. හැම දවසක්ම හරි සතුටෙන් ගත කරන්න පුළුවන්. ජීවිතේ මහා ගොඩක් බලාපොරොත්තු නැහැ. දැන් බලන්නකෝ සත්තු කොච්චර නිදහසේ ඉන්නවද කියලා. ඇයි යාළුවා නිදහසේ ඉන්නේ? එයාලට ජීවිතේ බලාපොරොත්තු නැහැ. දැන් ඔබේ ගෙදර ඉන්න බල්ලෙක් කූසෙක් අරගෙන බලන්න. එයාලගේ අරමුණ මොකක්ද? එකම අරමුණයි තියෙන්නේ මොනවා හරි දෙයක් කාලා බීලා එදා වේල ජීවත් වීම විතරයි. එයාලට හෙට කරන්න තියෙන වැඩ මොකුත් නැහැ. ලබන සතිය, ලබන අවුරුද්දේ තව අවුරුදු 10කින් විතර එහෙම සැලසුම් නැහැ ජීවිතේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි ජීවිතයේ සමහර සැලසුම් තියෙන අවුරුදු 20කින් 30කින් විතර ඉටු වෙන ඒවා. එහෙම දීර්ඝ බලාපොරොත්තු තියෙන අපිට එක බලාපොරොත්තුවක් හරි ගිලිහිච්ච ගමන් හරි දුකයි, හරි පීඩාවක්, හරි වේදනාවක්, සිත් ඇවුල් මේවා ඇති වෙලා මුළු ජීවිතේම සමහර අය සියදිවි නසා ගන්න වෙලාවල් කොච්චර තියෙනවද ප්‍රශ්න වලට, ගැටලු වලට මුහුණ දෙන්න ශක්තියක් නැතුව. ඒ නිසා ඔබ තේරුම් ගන්න මේ ලෝකෙට හිස් අතින් ආපු අපි හිස් මිනිස්සෙක් විදියට මේ ලෝකෙන් බැහැර වෙලා හරියන්නේ නැහැ. ජීවත් වෙන කාලය තුල Tamanට පුළුවන් විදියට දැන් මෙහෙට වෙලා ඉන්න ගමන් මේ අම්මලට තාත්තලට පුළුවන් හිතෙන් පින් කරන්න. හිතෙන් සත පහක්වත් වියදම් වෙන්නේ. ඔබ කරපු පින්කමක් ගැන හිතන්න. ඔබ දරුවන්ට, ඥාතීන්ට, මේ ඇත්තන්ට සලකපු හැටි, එයාලට අවශ්‍ය යුතුයකම් වගකීම් ඉටු කරපු හැටි ගැන ඔබ හිතන්න. හිතලා සතුටු වෙන්න. නිතරම තමන්ගෙන් අනුන්ට වෙන්න ඕන දේ ගැන හිතන්න. අනුන්ගෙන් තමන්ට වෙන්න ඕන දේවල් ගැන හිතන්න එපා. ඇයි දන්නවද? මේ ලෝකේ සියලුම දේවල් වෙනස් වෙනවමයි. අපිට ඕන විදියට අපේ ශරීරයවත් පවත්වගෙන යන්න බෑ. දැන් මෙතන ටිකක් වැඩි හිටියෝ ඉන්න නිසා මේ කියන්නේ. මෙතන මේ නවාතැන්පලේ ඉන්න ගොඩක් ඇත්තෝ පුටු වල වාඩි වෙලා ඉන්නේ. මගෙන් ඇහුව කමක් නැද්ද කියලා. මං කිව්වා අනේ කමක් නැහැ, පුටු දෙන්න යාලට. බිම වාඩි වෙලා අපිට වැඩි වෙලා ඉන්න බෑ. ටික වෙලාවක් ඉන්නකොට කොන්දේ අමාරු, දන හිස් අමාරුනේ, එක එක රෝගාබාධ. දැන් මේ වෙලාවේ මෙතෙන්ට ආපු එකත් ලොකු දෙයක්. එහෙම නැත්නම් මේ වැහි වෙලාව, හරි සීතලයි, මොනවා හරි දෙයක් කාලා ඇඳට වැටෙන්න ඕන වෙලාව. එතකොට ඊළඟ දවස උදා වෙනකන් අපිට ඉන්න පුළුවන් වෙයිද කියන්නත් බැරි තරම් ජීවිතය අවිනිශ්චිතයි. කාලයක් ගියාම නැගිටපු තැනින් වාඩි වෙන්න බෑ, වාඩි වෙච්ච තැනින් නැගිට ගන්න බෑ, නවපු කකුල දිග ඇර ගන්න බෑ, නවපු අත දිග ඇර ගන්න බෑ, කන් දෙක ඇහෙන්නේ, ඇස් දෙක පේන්නේ නේ. මේ වගේ වෙනවා. ඉතින් ඒව ගැන දුක් වෙන්න එපා. බුදුහාඳුරෝ පිරිනිවන් පාන්න ආසන්න වෙලා දවසක් ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද මට දැන් වයස අවුරුදු 80යි. අවුරුදු 80ක් වෙච්ච ආනන්ද බුදුහාඳුරෝ කියනවා, ආනන්ද මගේ පිට ටිකක් පිරිමදින්නකො, කොන්ද ටිකක් අත ගන්න කියලා කියනවා. ආනන්ද හාමුදුරෝ බුදුහාඳුරන්ගේ පිට පිරිමදින ගමන්, කොන්ද අත ගන්න ගමන් කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ශරීරය දැන් හරි වෙනස් නේ. ඉස්සර ඔබ වහන්සේගේ ශරීරය කොච්චර ලස්සනයිද, කොච්චර පිරිසිදුයිද, කොච්චර පැහැපත්ද, කොච්චර අලංකාරවත්ද. අනේ දැන් එහෙම නැහැ. දැන් හැම අව පැහැගෙන්විලා,
දුර්වර්ණ වෙලා, රැලි වැටිලා, වෙනස් වෙලා. ඇයි එහෙම වෙන්නේ? බුදුහාඳුර දේශනා කරනවා ආනන්ද අවුරුදු 80ක් වෙච්ච මම මගේ ශරීරය දැන් පවත්වාගෙන යන්නේ හරියට දි รา ගියපු කරත්තයක් වගේ. දි รา ගියපු කරත්තේ ටික දුරක් යනකොට තැන් තැන් වලින් අබලන් වෙලා කෑලි එල්ලෙනවා, හැලෙනවා, අර බැඳලා තියෙන වරබටවල් ලිහෙනවා, ගැලවෙනවා. ආයෙ ටික දුරක් ගියාම ඕක ගැට ගහ ගන්න වෙනවා. අපේ ශරීරෙත් ඔහොමයි. නේ. දැන් සමහර ඇත්තෝ රෑ නිින්දට යන්නේ බෙහෙත් ටික ඇඳ ළඟින් තියාගෙන. නේද? වතුර කෝප්පයක් ළඟ තියාගෙන බෙහෙත් ටිකක් ළඟින් තියාගෙන දැන් මෙහෙට ගෙනල්ලා කෑම බීම දෙනවා නම් සමහර අයට කෑම බීම තෝරලා තමයි ගන්න වෙන්නේ. මේ කෑම ඇඟට හොඳ නැහැ. මේ කෑම උෂ්ණාධිකයි. මේ කෑම සීතල වැඩි. ඒ නිසා තෝරලා බේරලා කෑම කන්න වෙන වෙලාවල් තියෙනවා. එහෙම තරුණ කාලේ ඕනේ නැහැ. දැන් අපි හැමෝටම මේ තරුණ කාලයක් පුංචි කාලයක් තිබුණනේ. ඒ කාලේ එච්චර පරිස්සම් වෙන්න ඕනේ නැහැ. කන ඕන දෙයක් දිරවන. යකඩණයක් කෑවත් දිරවන. දැන් එහෙම නැහැ. දැන් හරිය අමාරුවෙන් හැන්දෑවට නිකන් පිණි බෑවත් ඇති. යන්තම් පොඩි පොදයකට අහුණත් ඇති. දවස් ගාණක් අසනීප වෙන්න ඒක බලපානවා. ඒ නිසා අපිට ඕන විදියට අපේ ශරීරය හැමදාම පවත්වාගෙන යන්න බෑ. ඒකට ශක්තිය, බලය, හැකියාව තියෙන කාලයක් තියෙනවා. අන්න ඒ කාලේ පහු වුණා නම් ඒ කාලේ කරන්න බැරි වෙච්ච දේවල් ගැන හිත දුක් වෙන්න නෙවෙයි කරන්න තියෙන්නේ. කරපු හොඳ දේවල්, කරපු යුතුයකම් ගැන හිතලා හිතේ සතුට, සැනසීම ඇති කරගන්න. එහෙම වුණොත් ඉද නන්දති මෙලෝ සතුට වෙන්න පුළුවන්, පෙච්ච නන්දති පරලෝ සතුට වෙන්න පුළුවන්. කත පුඤ්ඤෝ උභයත්ත නන්දති මෙලොවයි පරලොවයි දෙලොවම සතුට වෙන්න නම් පින් දහම් කරලා තියෙන්න ඕනි. පරලොවට ගියාම එහෙට ගිහිල්ලා නැවත නැවත සතුට වෙන්න පුළුවන්. ඔබ දන්නවද එක දවසක් එක උපාසකම්ම කෙනෙක් ගෙදර හදපු රොටි දෙකෙන් එකක් තමන්ගේ ස්වාමි පුරුෂයට දීලා අනිත් රොටියනුත් භාගයක් කාලා ඉතුරු භාගේ පස්සේ කන්නම් කියලා හිතාගෙන ගෙදර දොරේ වැඩ කටයුතු කරන අතරේ මේ ගෙදරට එනවා හාමුදුරු නමක් පිණ්ඩපාති. ඈත ඉඳලා හාමුදුරු නමක් පිණ්ඩපාති වඩිනවා දැක්කා. දැන් ගෙදර දෙන්න වෙන මොනවත් නැහැ. දෙන්න තියෙන අර ඉතුරු රොටි කෑල්ල විතරයි. මේ උපාසකම්ම කල්පනා කරනවා අනේ මං දැන් මොනවද දෙන්නේ? උයන්න වෙලාවක් නැහැ. උයන්න ගෙදර මොකුත් ඇත්තෙත් නැහැ. එතකන් මේ හාමුදුරු ඉන්නෙත් නැහැ. තියෙන්නේ අර කාලා ඉතුරු වෙච්ච පුංචි රොටි කෑල්ලක් විතරයි. ගිහිල්ලා හාමුදුරුවන්ගේ අහනවා ස්වාමීනි රොටි කෑල්ලක් තියෙනවා පිළිගන්වන්නද? මේ හාමුදුරුවෝ කමක් නැහැ. ඒ රොටි කෑල්ල පිළිගන්නුවා. අර හාමුදුරුවෝ අර උපාසකම්මට පේන්නම පැත්තකින් වැඩ ඉඳගෙන අර රොටිය වැළඳුවා. උපාසකම්මට හරි සතුටුයි. ජීවිතේ ලැබපු ලොකුම සතුටක්, ලොකුම සැනසීමක් හිතුවේවත් නැති වෙලාවක ලොකු පින්කමක් කරන්න අවස්ථාව ලැබුණා. දවසක් මුගලන් හාමුදුරුවෝ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දිව්‍ය ලෝකේ තොරතුරු හොයනකොට දිව්‍ය විමානයක ඉන්නවා දිවසිරින් පිනපිනා දිවසැපත් වළඳමින් දෙවඟනක්. ගිහිල්ලා ඇහුවා ඔයා මේ දිව්‍ය ලෝකෙ එන්න මෙච්චර ලස්සන දිව්‍ය විමානයක උපදින්න මොකද්ද කරපු පින්කම? අර දෙවඟන කියනවා අනේ මං ලොකු පින්කමක් කළේ නෑ. දවසක් මගේ ගෙදරට වැඩම කරපු හාමුදුරු නමකට රොටි කෑල්ලක් පූජා කළා. ඔන්න මං කරපු පින්කම. දැන් ඔබට හිතෙනවද කරපු පින්කම පුංචි හැබැයි ලැබපු ආනිසංසය තවමත් දිව්‍ය ලෝකයේ දෙවඟන දිව්‍ය සැප සම්පත් භුක්ති විඳින්මින් ජීවත් වෙනවා. දිව්‍ය ලෝකයේ ආයුෂ හරි අධිකයි. එහෙනම් අපිට කරන්න තියෙන්නේ පුංචි පින්කමක් හරි කමක් නැහැ කරපු දේ ගැන හිත සතුටු වෙන්න. නැවත නැවත කල්පනා කරමින් සතුටු වෙන්න. දැන් ඔබට අද මේ කරන පින්කම මේ දර අපි බණ ටිකක් ඇහුවා මල් පහන් පූජා කළා. එහෙම හිතලා ඔබට මේක ගැන හිත සතුටු වෙන්න පුළුවන් නම් මිය යන වෙලාවෙත් මේ පින්කම මතක් වුණොත් අනිවාර්යයෙන්ම ඔබේ ඊළඟ භවය සුගතිගාමී වෙනවමයි. එනිසා පින්වතුනි කලේ ලොකුද පොඩිද කියන පින්කම නෙමෙයි වැදගත් වෙන්නේ කරපු පින්කම් ගැන හිතලා මතලා සතුටු වෙන්න. දැන් අද මේ ආහාර පාන දානමාන සකස් කරගෙන ආපු මේ ඇත්තෝ වෙහෙසිලා මහන්සි වෙලා දින ගණනාවක් මේ ගැන කල්පනා කරලා සැලසුම් කරලයි මේ වැඩේ කරන්නේ. එතකොට ඒ ඇත්තන්ට ජීවිතේ ඕනෑම දවසක හිතලා සැනසෙන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන් මහා පින්කමක්. මේ පුංචි දරුවන් ඉඳලා වැඩිහිටියෝ දක්වා අපි හැමෝම එකතු වෙලා ඔබට ආහාර වේලක් දීලා හරි සතුටු වෙනවා. නිකන් කන්න මොනවා හරි දෙයක් දීලා යනවා වගේ නෙමෙයි අද. හරි ගෞරවයෙන් මේ වැඩේ කරන්නේ. හරි සැලකිල්ලෙන්.
නිතර දෙවේලේ දුරකථන නැමතුම් දීලා විමසලා මොනවද අවශ්‍ය කරන්නේ? කීයටද ගේන්න ඕන? මේ වගේ කී දෙනෙක් ඉන්නවද? මේව ගැන විමසමින් සොයමින් බලමින් ඒවට අවශ්‍ය මිල මුදල් උයන්න පියන්න බෙදන්න හදන්න රැගෙන එන්න සකස් කරන්න. ඉතින් වෙන කරන්න වැඩක් නැතුවට නෙමෙයි මේව කරන්නේ. හරිම සැනසීමක්, හරි සහනයක්, මානසික නිදහසක් දැනෙනවා මෙහෙම පින්කම් කළාම. ඉතින් ඔබත් ඒ පින්කමට අපිට සහයෝගය දැක්වීම ගැන හැමෝටම ආශිර්වාද කරන ගමම්, පින් අනුමෝදන් කරන ගමම්ම විශේෂයෙන් මමත් මේ වෙලාවේ ආශිර්වාද කරනවා මටත් මේ අවස්ථාව සලසලා දීපු එක ගැන. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ සන්ධ්‍යා යාමේ ලොකු පින්කමක් කර ගැනීමට අපි හැමෝටම අවස්ථාව ලැබුණ ඉඩ ප්‍රස්තාව සැලසුණා. එනිසා ඔබට නැවත වරක් මතක් කරන්නේ එක දවසක්වත් එක තප්පරයක්වත් කේන්තියෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පසුතැවීමෙන් ගත කරන්න එපා. හැම දවසක්ම හරි සතුටෙන් ආරම්භ කරන්න. දවස ගෙවෙනකොටත් ඒ සතුට සැනසීම හිතේ තියාගන්න. ඔබෙන් අනිත් අයට වෙන්න ඕන යුතුයකම් වගකීම් නිතර දෙවේලේ හිතේ විටු කරන්න. ඒ වගේම තමන්ගේ ජීවිතෙන් තවත් කෙනෙකුට පුංචි හරි වැරද්දක් සිදු නොවන විදියට ජීවිතය ගත කරන්න පුරුදු වෙන්න. ඒක හරි වටිනවා. අනිත් අයගෙන් අපිට වෙන දේවල් ගැන කොයි වෙලේවත් හිතන්න එපා. දරුවන්ගෙන්, නෑදෑයන්ගෙන්, මොනුපුරු මිනිපිරියන්ගෙන්, අසල්වාසීන්ගෙන් මට වෙන්න ඕන යුතුයකම් හරියට ඉටු උනේ නෑනේ, මං කොහොමද යාළට කළේ, යාළ කොහොමද මට කළේ, මේ මොනවත් ගැන හිතන්න එපා. ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගනිමින් යහපත් වැඩ කටයුතු වල නියැලෙන්න. දැන් මෙහි ඉන්න ගමන් පුංචි බුදුමදුරක් තියෙනවා දැක්කා නේ. උදේට හවසට එතෙන්ට ගිහිල්ලා මලක් පහනක් පූජා කරලා එහෙම නැත්නම් නිකන් හරි ගිහිල්ලා පොඩ්ඩක් බුදු පිළිම දිහා බලන් ඉඳලා හරි සතුටු වෙන්න පුළුවන් නම්. ඒ වගේම සමහර විට මෙතෙන්ට එන පුංචි දරුවෝ ඇති දානමාන අරගෙන එන දුර බැහැර මම මේ බෝඩ් එක බැලුවා ඉතා ඈත ප්‍රදේශවල ඉඳලා පවා යම් යම් අවස්ථාවල දානමාන ආදිය ගෙනල්ලා දෙන බව පේනවා. ඉතින් සමහර අවස්ථාවල ඒ අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ මොනවත් ගැන හිතන්න එපා. මොකද මේ ලෝකෙට අපි ආවේ නිකන් කාලා බීලා මැරිලා යන්න නෙමෙයි. අමාරුවෙන් අපි හැමෝම මිනිස්සුයෝ උනේ. අමාරුවෙන් මිනිස්සුයෝ වෙච්ච අපිට අතපය හරියට පිහිටලා තියනවා. ඇස් කන් නාසාදී ඉන්ද්‍රිය ටික හරියට තියනවා. කෙනෙක් දිහා බලන් ඉඳලා දැන් මේ ඇත්තෝ මේ කරන පින්කම දිහා හිතලා ඔබට සතුටු වෙන්න පුළුවන්. මේ අපිට කෑම ටිකක් දෙන්න ආව කියන එක නෙමෙයි. මේ හැමෝම එකතු වෙලා කොච්චර වාසනාවන්තයිද. පුංචි දරුවන් ඉඳලා වැඩිහිටියෝ එකතු වෙලා පවුලේ ඥාති හිතයිසීන් ළඟම සමීපත මැත්තෝ එකතු වෙලා ලොකු පින්කමක් කරානේ. අන්න එහෙම ගැන හිතලා ඔබට සතුටු වෙන්න පුළුවන්. ඒකත් ලොකු පින්කමක්. එනිසා හැම දවසක්ම සතුටෙන් ගත කරන්න. ගිලිහෙන පුංචි දෙයක් ගැනවත් හිත දුක් වෙන්න එපා. ලද පමණින් සතුටු වෙලා ජීවිතේ ජය ගන්න වෙර දරන්න මහන්සි ගන්න. එහෙම වුණොත් එම අපි හැමෝටම මෙලෝ ජීවිතේ සාර්ථකව ගත කරන්නත්, පරලෝ ජීවිතයේ සුගතිගාමී වෙන්නත්, සසර ජීවිතය ඊතා සුවපත්ව ගත කිරීමටත් මේ පින්කම මහෝපකාරී වේවි. එනිසා මීට වැඩි වෙලා බණ කියනක හොඳ නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම මේ පින්කමේ ප්‍රධානත්වය ගන්නේ සුනිල් මහත්මයා, ජයන්ති මහත්මිය ඇතුළු ඒ පවුල් වලට සහ සම්බන්ධ ඇත්තන්ගේ ප්‍රධාන දායකත්වය යටතේ තමයි පින්කම කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් පුංචි දරුවන් ඉඳලා වැඩිහිටියෝ දක්වා දුවල පැනල ක්‍රියා කරමින් සහ සම්බන්ධ වෙමින් දැඩි අයහපත් කාලගුණයක් තිබුණත් මේ හැමෝම එකතු වෙලා විශේෂයෙන්ම සෝමරතන පොඩි හාමුදුරුවොත් එකතු කරගෙන අපිටත් මේ පින්කම වෙනුවෙන් ආරාධනා කරලා ඉතින් අපිටත් හරි සතුටක් මේ අවස්ථාවට මේ ස්ථානයට පැමිණෙන්න අවස්ථාව ලැබීම ගැන. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ වෙලාවේ පින්කම් ගොඩක් කරගත්තා. විශේෂයෙන්ම පන්සිල් සමාදන් වෙලා මල් පහන් සුවඳ දුම් පූජා කරලා ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කළා. ඔබත් එක්ක සතුට, සැනසීම, දුක මේ සියල්ල බෙදා හදා ගැනීමට අපිට අවස්ථාව ලැබුණා. ඉතින් ඒ අවස්ථාව සලසලා දීම ගැන මේ පවුල් වල ඇත්තෝ හැමෝටමත් නැවත වරක් ආශිර්වාද කරන ගමම්ම පින්කමේ අරමුණු කිහිපයයි තියෙන්නේ. සුජීවත්ව ඉන්න හැමෝටම ආශිර්වාද කිරීමත්, මිය ගියපු ඇත්තන්ට පින් දීමත්. දැන් මෙතන ඉන්න මේ අම්මලගේ තාත්තලගේ නමින් මිය ගියපු ඥාතීන් අප්‍රමාණ ඇති නේ. සමහර විට ඔබේ අම්මා නෑ, තාත්තා නෑ, දරුවෝ නෑ, නෑදෑයෝ, නැන්දල, මාමල ගොඩාක් ඇත්තෝ මිය ගිහිල්ලා. ඉතින් ඒ ඇත්තෝ වෙනුවෙන් අපිට පින්කම් කර කර පින් දෙන්න වත්කමක් නෑ. එහෙම ලොකු අවස්ථා ලැබෙන්නෙත් නෑ. ඔබ කල්පනාවට ගන්න අද ලැබුණේ හොඳම අවස්ථාවක් ඒ පින්කම කරගන්න.
ඉතින් හැමදාම මේ වගේ පින්කම් කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. හැබැයි අද අපිට ඒ අවස්ථාව සලසලා දීලා තියෙනවා දෙල්ලොව ප්‍රදේශයෙන් පැමිණිච්ච මේ ඥාති හිතයිසීන් ටික. ඒ නිසා අපි හැමෝටම මිය ගියපු ඇත්තන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන් හොඳම හොඳ අවස්ථාවක් සැලසීලා තියෙන්නේ. ඉතින් මේ සැඳෑ අරණ වැඩිහිටි නිවාසේ ඉඳලා මිය ගියපු අනන්ත අප්‍රමාණ ඔබත් සමග හිටපු ඇත්තෝ මිය ගිහිල්ලා ඇති. ඔබ එන්න කලින් සමහර ඇත්තෝ මිය ගිහිල්ලා ඇති. ඉතින් ඒ හැමෝටමත් පින් දෙන්න පුළුවන් හොඳ අවස්ථාවක්. මේ පවුලේ අය නමින් මිය පරලෝ ගියපු ගුණපාල මහත්මයා, සුමිත් මහත්මයා, ඒ වගේම පියතිස්ස මහත්මයා, සුජීව ප්‍රියන්ත මහත්මයා, පියදාස, කුසුමාවති, රණවීර කියන මේ නම්ගම් සිහිපත් කළ නොකළ ඔබ අප නමින් මිය පරලෝ ගියපු අනන්ත අප්‍රමාණ ඥාතීන් ඉන්නවා. ඒ හැමෝටමත් පින් දෙන්න පුළුවන් හොඳ අවස්ථාවක් උදා වුණේ. එනිසා කල්පනාවට ගන්න මේ සිදු කළ සියලු පින්පෙත්වල බලමහිමය ලෝකය ශාසනය අපව සුරකින මේ ස්ථානයට අධිග්‍රහිත දෙවියෝ, පලාත් බාර ගම්බාර දෙවියෝ, ඉෂ්ඨකාමී හිතකාමී ලෝකපාලක ශාසන මාමක සම්‍යක් දෘෂ්ටික සතරවරම් දෙවියෝ ප්‍රදාන පින් කැමති සියලු දෙවියෝ මේ පින්කම් දෙස දිවනෙතින් බලා දිවකනින් නසා මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන සියලු දෙවියන්ගේ රැකවරණය, ආරක්ෂාව, ආශිර්වාදය විශේෂයෙන්ම මේ පින්කම වෙනුවෙන් අත දුන්නු, හිත දුන්නු, ශක්තිය දුන්නු. ඒ වගේම මේ පින්කම මෙහෙම කරමු කියන මේ අදහස ලබා දීපු හැමෝටමත් මේ ස්ථානයේ වාසය කරන වැඩිහිටි අම්මලා තාත්තලා ඇතුළු මේ කටයුතු සංවිධානය කරපු ඒ නිලධාරි මහත්මයා ප්‍රදාන හැමෝටමත් දෙවියන්ගේ රැකවරණය, ආරක්ෂාව, ආශිර්වාදයම සලසා දෙත්වා. යන එන ගමන බිමන සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා, සුරකිත්වා. දෙවියන්ටත් නිවන් සැපම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේමයි ඔබ නමින් මිය පරලෝ ගියපු මව් දෙමව්පියාදී ඥාති හිතයිසීන් කල්පනාවට ගන්න. නම්ගම් සිහිපත් කළ නොකළ සුනිල් මහත්මයා, ජයන්ති මහත්මිය ඇතුළු මේ අවස්ථාවට සහ සම්බන්ධ වන අපේ සෝමරතන පොඩිහාඳුරු ඇතුළු ඔබ අප නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා. ඒ ඇත්තෝ කොහේ හරි තැනක ඉඳගෙන අපෙන් පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින්කම දෙස සතුටු සිතින් හැරිලා බලලා පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ සසර ජීවිතය සුවපත් කර ගනිත්වා. දුකෙන් අත මිදී ලබන අමා මහ නිවන් සැප ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන මාත් සමගම ගාථා කියලා දෙවියන්ටත් ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ටත් මිය පරලෝ ගියපු ඥාතීන්ටත් විශේෂයෙන්ම මේ පින්කම වෙනුවෙන් අත දුන්නු, හිත දුන්නු, ශක්තිය දුන්නු හැමෝටමත් මේ ස්ථානයේ වාසය කරන මේ වැඩිහිටි අම්මලා තාත්තලා වෙනදටත් වැඩිය අද සතුටෙන් ඉන්න බව පේනවා. ඉතින් මේ පින්කමට සහභාගී වන්න අපිට අවස්ථාව ලැබීම ගැන ඉතින් ලොකු කුඩා ඔබ අප හැමෝටමත් මේ සිදු කළ පින්කමේ බලයෙන් මෙලෝ ජීවිත යහපත් වේවා. අපල විපත් කරදර බාධා දුරු වේවා. කායික සහනය, මානසික සහනය උදා වේවා. නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ චිරජීවනයේම සැලසේවා. කායික සහනය, මානසික සහනය උදා වේවා. හැමදාමත් යහපත් කටයුතු වල නියැලී ක්‍රියා කිරීමට පිං සිත් පහළ වේවා.
මෙලෝ ජීවිතය පරලෝ ජීවිතය සසර ජීවිතය සුවපත් වෙලා ජාත්‍යාදී දුකින් නිදහස් වූ අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ පින්කමේ බලමහිමය අප හැම දෙනාට පාරමී බලයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන හැම දෙනාම මොහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේව සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.